ඕනෙම රටක ආණ්ඩුවක් තියෙන්නේ ඒ රටේ මිනිස්සුන් ආරක්ෂා කරන්න. ඒක ආණ්ඩුවක වගකීම. ආර්ථික අභියෝග, වසංගත වගේ සෞඛ්‍ය අභියෝග වෙන ඕනම අභියෝගයකදී ආණ්ඩුව ඉන්ද්‍රකීලයක් වගේ ජනතාව වෙනුවෙන් නොසැලී ඉන්න ඕනේ. එන අභියෝගවලට මුහුණ දීලා රටේ පුරවැසියාට වඩා හොඳ ජීවිතයක් උරුම කර දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ශිෂ්ට සම්පන්න ලෝකයේ පිළිගත් හැම රටකටම ඒක අදාළයි. නමුත් කනගාටුවට කරුණ අපේ රටේ පහුගිය දශක කිහිපයකම තිබුණු ආණ්ඩු කටයුතු කළේ මේකට සම්පූර්ණයෙන් පරස්පර විදිහට. විපතක් කරදරයක් ආවම පැවති ආණ්ඩුවල බලයේ හිටි අය කටයුතු කළේ ඒ විපත තමන්ගේ වාසියට හරව ගන්නයි. ඒ මිස ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි. අපි ටිකක් අතීතය දිහා බලමු. මතකද මීට අවුරුදු 22කට කලින් ආපු සුනාමිය? රටේ මිනිස්සු 35000කට වැඩිය මිය ගිහිල්ලා 5000ක් විතර අතුරුදන් වුණා. ඒ කාලේ ඉඳපු පාලකයෝ සුනාමිය Tamanට වාසියක් කරගත්තා. අවසානයේ හෙල්පින් හම්බන්තොට ගැන කතාවක් විතරයි ඉතුරු වුණේ. කැඩිච්ච බිඳිච්ච පාලම් ගෙවල් රෝහල් හදන්න රටට ආපු සල්ලිවලට වෙච්ච දෙයක් නෑ. සමහර සුනාමි අවතැන් වෙච්චි අය අදටත් අවතැන්. පාස්කු ප්‍රහාරය ආවා. ඒක පාවිච්චි කළේ ඡන්දෙට. කොවිඩ් අරුබුදය ආවා. මිනිස්සු මැරුණා. අපේ රටේ පාලකයෝ කළේ හිතවතුන්ගේ හෝටල් නිරෝධායනයට භාවිත කරලා මිනිස්සුන්ගේ අතේ තිබුණු සල්ලි ටික හූරගෙන කාපු එක. එන්නත් කියන එකත් පරක්කු කළා. කොවිඩ් පරීක්ෂණ කට්ටල ගැනත් චෝදනා. හැම තැනම හිටියේ හිතවත්තු. ජනතාවට ඇතිවෙච්චි විපත හිටපු පාලකයෝ බිස්නස් එකක් කරගත්තා. ආර්ථික අර්බුදය ආවා. තිබ්බ අන්තිම ඩොලර් මිලියන 500 අරගෙන බැඳුම් කර වෙනුවෙන් ගෙව්වේ කොමිස් බලාගෙනද? මේවත් දැවෙන ප්‍රශ්න. අන්තිමට රට දනින් වැටුණා. ඊළඟට පොහොර අර්බුදය බලමු. එක රැයින් රසායනික පොහොර නතර කරලා කාබනික පොහොරවලට මාරු වෙන්න ගිහිල්ලා කළෙත් අර්බුද හදලා අර්බුද මැද බිස්නස්. බල්ලෝ කන නැනෝ පොහොර ගෙනල්ලා කරපු ගනුදෙනු මතකද? අසුචි නැවකට සල්ලි ගෙවපු විදිහ මතකද? සුදුලූණු, සීනි, පොල් තෙල් ගනුදෙනුවලදී රටට ජනතාවට කරපු පාඩු මතකද? බාල තෙල් ගෙනල්ලා වාහන විනාශ වුණා මතකද? බාල ගෑස් ගෙනල්ලා ගෑස් ටැංකි පිපිරිලා මිනිස්සු මැරුණා. 2021 අවුරුද්ද දෙසැම්බර් මාසයේ වෙනකොට රට පුරා ගෑස් පිපිරීමේ සිදුවීම් 847ක් වාර්තා වෙලා තිබුණා. අහිංසක මිනිස් ජීවිත 7ක් නැති වුණා ඒ අවුරුද්ද විතරක්. අර්බුදය මැද බිස්නස්. එහෙමයි එදා පාලකයෝ වැඩ කළේ. ඊට පස්සේ රටේ ඖෂධවල ප්‍රමිතිය පාලනය කරපු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්තගබඩාවත් ඩිලීට් කළා. ඊට පස්සේ බාල ඖෂධ ගෙන්නුවා. නීතිය හැටියට යම් ඖෂධයක් හෝ වෛද්‍ය උපකරණයක් ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි නොකර අධිකාරියෙන් බලපත්‍රයක් ලබා නොගෙන නිෂ්පාදනය කිරීම හෝ ආනයනය කරන්න බෑ. හැබැයි යම් ජීවිතයක් බේරා ගැනීමට බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂිත අවස්ථාවලදී පමණක්ම ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමට අධිකාරියට බලය ලැබී තිබුණා. එදා පාලකයෝ මේ ලැබී තිබුණු බලය අවභාවිත කරලා 2021 පමණක් ඖෂධ සහ උපකරණ වෙනුවෙන් මේ විදිහට ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි 207ක් නිකුත් කරලා තිබුණා. රට තුළ තිබුණු ඖෂධ හිඟය පියවන්න ඇමරිකානු ඩොලර් මිලියන 200ක ඉන්දිය ණය ආධාරයක් දුන්නා. ඒක පාවිච්චි කරලා ගෙන්නපු බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා මිනිස්සු මැරුණා. ඇස්වලට දාන්න ගෙනාපු බෙහෙතක් නිසා ඇස් අන්ධ වෙච්ච මිනිස්සු අදටත් ඉන්නවා. එහෙම තමයි හිටපු පාලකයෝ රටේ ජනතාව බිල්ලට තියලා බිස්නස් කළේ. ජනතාව තමන්ව ආරක්ෂා කරන්න දුන්නු බලය ඒ කාලේ ඉඳපු පාලකයෝ පාවිච්චි කළේ මිනිස් ජීවිත ගැන තුට්ටුවක් නොතකා සල්ලි හම්බ කරන්න. එහෙම පිරිසක් තමයි ජනතාව අරගලයෙන් එලවලා දැම්මේ. මිනිස්සුන්ගේ කඳුළු විකුණපු මලමිනී වලිනුත් හම්බ කරපු ඒ දුෂ්ට බලවේග අදත් විවිධ වේශයෙන් ජනතාවට කොකා පෙන්වන්න හදනවා. තමන්ට බලය තිබුණු කාලේ කරන්න තියා කරන්න හිතපුවත් නැති දේවල් මේ ආණ්ඩුව කළාද කියලා අහනවා. මේ කෙඳිරි ගාන අය බලය අවභාවිත කරලා ධනය හම්බ කරපු කණ්ඩායමේ සමාජිකයෝ බලය අවභාවිත කරලා රට බංකොලොත් කරපු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරපු පිරිසකුත් මේ ගොඩේ ඉන්නවා. ඔවුන් හිතනවා වෙන වෙන වෙස් මුහුණු බැඳගෙන ආවම ජනතාව රැවටේ කියලා. රටේ ජනතාව එහෙම රැවටෙන්නේ නෑ. ජනතාව අවදියෙන්